ආයිබෝවන් ඔයාලා හැමෝටම මොමෙන්ට් තිත්තිලා YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ලාංකීය අනන්‍යතාවය අකුරු බවට පත් කරමින් හෙළ සංස්කෘතියේ මහා පෞර ලෙස නැගී සිටි ඒ දැවැන්තයා ගැනයි අද අපේ කතාව. ඔහු හුදෙක් ලේඛකයෙක් පමණක් නොවේ. ඔහු අපේ රටේ චින්තන විප්ලවයක් ඇති කළ මහා ප්‍රඥයෙක්. අද අපි කතා කරන්නේ හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහන් ගැනයි. 1890 දී දකුණුලක කොග්ගලින් ආරම්භයේ ජීවිතය සිංහල සාහිත්‍යයේ නව මානයන් සොයාගේ ගමනක් වුණා. වික්‍රමසිංහන්ගේ විශේෂත්වය තමයි ඔහු ලැබූ ඒ ගැමි අත්දැකීම් සහ බටහිර විද්‍යාත්මක චින්තනය මනාව කලපා ගැනීම. ගම්පෙරළිය හරහා ඔහු අපට පෙන්නුවේ සිංහල ගැමි සමාජය ධනවාදය හමුවේ වෙනස් වන ආකාරයයි. පියල්, නන්දා සහ කයිසාරු වත්තේ මුහන්දිරම් වැනි චරිත හරහා ඔහු ලාංකීය සමාජයේ ස්තරයන් මැනවින් විවරණය කළා. බොහෝ දෙනෙක් වික්‍රමසිංහන්ව දකින්නේ නවකතාකරුවෙක් විදිහට පමණයි. නමුත් සත්ව සන්තතිය වැනි කෘති හරහා ඔහු පරිණාමවාදය සිංහල පාඨකයාට හඳුන්වා දුන්නා. ඒ වගේම භවතරණය හරහා ඔහු බුදු සිරිත දෙස බැලූ ඒ මානුෂීය දෘෂ්ටිය එදා මෙන්ම අදටත් විශාල සංවාදයකට බඳුන්වන්නක්. ඔහු නිතරම විශ්වාස කළේ සැබෑ බුද්ධිමතෙකුට නිදහස් චින්තනය අත්‍යවශ්‍ය බවයි. සිංහල සලකුණ සොයාගිය ඔහුගේ ඒ ගවේෂණය අදටත් අපේ සංස්කෘතික අනන්‍යතාවයේ පදනමයි. අද වැනි තාක්ෂණික ලෝකයක මාටින් වික්‍රමසිංහයන් කියවීම වැදගත් වන්නේ ඇයි? මොකද අපේ මුල් අමතක කරලා අපිට ඉදිරියට යන්න බෑ. ඔහු අපට කියා දුන්නේ බටහිර දැනුම වැළඳ ගන්නා අතරම අපේකම සහ ගැමි සංස්කෘතියේ ඇති හරවත්තේ ආරක්ෂා කරගන්න ආකාරයයි. ඔහු විශ්ව ගම්මානයක සිටි ප්‍රාදේශීය අනන්‍යතාවය අගය කළ ලෝක මට්ටමේ චින්තකයෙක්. ඉතින් මාටින් වික්‍රමසිංහන් කියන්නේ කියවා අවසන් කළ නොහැකි මහා සාගරයක් වැනි මිනිසෙක්. මේ වීඩියෝ එකෙන් අපි අද කළේ ඒ සාගරයෙන් එක දියබිඳක් පමණක් ස්පර්ශ කිරීමක්. ඉතින් මේ වගේ තවත් සාහිත්‍යමය වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.